අපි මේ ට්‍රිගෝනොමෙට්‍රි වල මිස් කරපු ස්ලයිඩ්ස් දෙකක් තියෙනවා. ඒ ස්ලයිඩ්ස් දෙක අන්තිමට ආව නම් හොඳයි. මොකද ඒක ටිකක් යුනිවර්සල් ලෝස් දෙකක්. ඒ කියන්නේ අපි කලින් ඔය සයින් කොස් ටෑන් වගේ අර්ථ දැක්ුවේ ඍජු කෝණ ත්‍රිකෝණ වලටනේ. කියන්නේ එක කෝණයක් අංශක 90ක් වෙන ඒවට තමයි අපි ඒවා අර්ථ දැක්ුවේ. ඒ වුණාට මේ සයින් ලෝ එක මේ දැන් මේ දෙක ඕන ත්‍රිකෝණයකට අවුලක් නැහැ. කියන්නේ ඒක ප්‍රූව් කරලා තියෙන්නේ. ඒක ඕගලන්ට නැතුව ඇති. මේ කෝණ ඍජු කෝණී වෙන්න ඕනේ ඕනම ත්‍රිකෝණයකට පාදවල දිග ගන්න ඕන අපිට ඕන කෝණයක් හොයාගන්න පුළුවන්. හරි. මම බලමු. ත්‍රිකෝණයක් ගමුකෝ. ABC කියලා. Cට මේ මෙහෙම තියෙද්දි මේක A කෝණය කියලා හඳුන්වනවා. මේක B කෝණය. C. ඒ වගේම මේ A කෝණයට ඉස්සරහින් තියෙන පාදේ සිම්පල් A දිගක් තියෙනවා. B දිග C. එතකොට මේකේ සයින් ලෝ එක තමයි A පාදයේ බෙදීම සයින් A කෝණය. මේ රේෂියෝ එක සමාන වෙනවා B පාදයේ බෙදීම සයින් B කෝණයට. ඒ වගේම C පාදයේ බෙදීම සයින් Cට. ඉතින් මේක ඍජු කෝණ ත්‍රිකෝණයකටත් අදාළයි. අපි හිතමුකෝ A කෝණේ අංශක 90ක් වුණා කියලා මේ ත්‍රිකෝණෙම. ඒතකොට ඇඳෙන්නේ මෙහෙමනේ. A අංශක 90යි B C. එතකොට අපිට ඕනොත් මේකේ මෙන්න මේ රේෂියෝ එක ලියා ගන්න. A බෙදීම sin A, B බෙදීම sin B, C බෙදීම sin C. A බෙදීම sin A කියන්නේ sin 90යි. B බෙදීම sin B. මේ sin 90 කියන එක එකයි. මේවා විශාලත්ව ගැන මේ ඔයගොල්ලන්ට ටේබල් එකක් තිබ්බේ නැහැ මතක තියාගන්න කියලා. sin බිඳුව කියන්නේ බිඳුවයි. cos 90 බිඳුවයි. cos බිඳුව එකයි. සෙට් එකකුත් තියෙනවා තව ටිකක් sin 30 කීයද sin 60 කීයද ඕවා මේවා තියෙනවා ගොඩක් මේ මතක තියාගන්න ඕන දේවල්. ඒ කියන්නේ බිඳුවයි අංශක බිඳුවයි අංශක 90යි අතර තියෙන විශේෂ කෝණ තියෙනවානේ. අංශක 30 60 45. ඒ වගේ ඒවා මතක තියාගන්න ඕන. අපි දැන් A level maths කට්ටිය නම් ඔයගොල්ලන්ට එහෙම අවශ්‍ය නැතුව ඇති ස්ලයිඩ්ස් වල නැත්තේ ඒක වෙන්නේ නැති. දැන් මෙන්න මේ sin 90 කියන එක එන එකයි. එතකොට A සමානයි A සමානයි B බෙදීම sin B වෙනවා. sin B වනිකන් උක්ත කරගත්තොත් B බෙදීම A කියලා එන්නේ. හරිනේ. sin B කියන්නේ මේක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. හරි. B බෙදීම A. ඒ ඔය ඕනම ත්‍රිකෝණයකට හරි මේ අපිට ඉතින් ගාන ආවොත් ඒ විදිහට මෙන්න මේ ලොකු රේෂියෝ එක හදා ගන්න ඕන. මෙන්න මේ ලොකු සමීකරණය මේක ලියා ගන්න ඕන. ඊට පස්සේ අපිට දත්ත දීලා තියෙන දෙකක් තියෙනවානේ මොකක් හරි. කොමේ කොටස
නැත්නම් මේ දෙක නැත්නම් මෙයයි ඒ මුළු ඔය තුනම සමාන හින්දා අපිට එක සමීකරණයක් හදාගන්න පුළුවන්. මේ සමීකරණේ පද තුනක් තියෙනවනේ. අපිට ඔය ඕන එකක් සමාන කරගන්න පුළුවන්. දැන් අපි මේ ගානේ නම් සමාන කරගත්තේ මෙන්න මේ දෙක. මේක අපි නිකන් අතහැරලා දැම්මා. එතකොට මොකක් හරි ගානක අපෙන් අහන දෙයක් තියෙනවා. අපිට දීලා තියෙන දත්ත ටිකක් තියෙනවා. ඒවා ඔක්කොම දාලා මේ ෆුල් සමීකරණ ලියා ගන්න ඕන. මෙන්න මේක. ඊට පස්සේ සුළු කරගනිද්දී අපිට අවශ්‍ය දෙක විතරක් අරගෙන අවසන් උත්තරයකට යන්න පුළුවන්. law of cosine කියන එකෙන් ඒකත් වැදගත් එකක්. මේකේ පුළුවන් අපිට තනි කෝණයක් හොයාගන්න. කියන්නේ කලින් law of sine වල නම් සමීකරණේ කෝණ දෙකක් තිබ්බනේ. sin A sin B ඕන sin C උනාට අපිට එක කෝණයක් හරි දීලා තියෙනවා. එක කෝණෙකුයි පාද දෙකකුයි. ඒතකොට තමයි ඊතර කෝණේ හොයාගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ AB දීලා අපි A කෝණය දන්නේ නැත්නම් B කෝණය දීලා තියෙනවා. අපිට පුළුවන් A කෝණය කීයද කියලා හොයාගන්න. ඊතර කෝණයක් දීලා තියෙනවා. දැන් මේ law of cosine වලදී අපිට හැම කෝණ දෙන්න ඕනේ පාද වල දිග විතරක් තිබ්බහම ඇති. C කෝණය simple B simple A මේක අපි මේ ස්ලයිඩ් එකේ නම් මේ law of cosine තියෙන ආකාරය ටිකක් වෙනස්. මම දැන් අපි A level කරද්දී මතක තියාගත්ත පොඩ්ඩක් වෙනස් ආකාරයකට. ඒක ටිකක් මට නම් පහසුයි. ඔයගොල්ලෝ කැමති විදිහකට මතක තියාගන්න. cos A කියන්නේ මේක තමයි සමාන කරන්නේ. ඒව ඒ කෝණයට දෙපැත්තේ තියෙන පාද දෙක B සහ C කියන්නේ B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2BC. අපි මතක තියාගත්තේ මේක සුළු කරලා බැලුවොත් මේ A වර්ග කියන එක තනි කරගත්තොත් ඔය මෙන්න මේක දෙවෙනි සමීකරණය එනවා. හරි cos A තියෙන එක. cos B තියෙන එකත් එහෙමයි. එයාගේ දෙපැත්තේ පාද දෙකේ වර්ගයේ එකතුව ඍණ B ගේ වර්ගය බෙදීම 2AC තමයි එන්න ඕන. මේකෙන් පුළුවන් මේ පාද තුනම දාන්න ඕන. මම තනි කෝණයක් හොයාගන්න. කෝණ තුනම හොයාගන්නත් පුළුවන් ඕන. ඉතින් මේ ස්ලයිඩ්ස් වල අවසානට තියෙන ගණන් ටික හදන්න තියෙන මේ තියෙන ලෝස් දෙක පාවිච්චි කරලා. එතකොට ඒකයි මම මේ ස්ලයිඩ්ස් දෙක අගට දාගත්තේ. අපි එහෙනම් බලමු එක ගානක් හදන්න. මේ ගාන බලමු. මෙයා කියනවා මේ රෑම්ප් එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ වීල් චෙයාර් වලින් උස බිල්ඩින් වලට යන්න පුළුවන් විදිහේ රෑම්ප් එකක්. කියන්නේ ඇත්තටම තියෙන මෙහෙම පඩි පෙළ වල තියෙනවා. පඩි පෙළට ළඟින් මෙහෙම ඔය රෑම්ප් එක තියෙනවනේ. මේක තමයි වීල් චෙයාර්ස් යන්නේ. එතකොට අපිට මේ රූපේ
මේ ගාන විසඳන්න පුළුවන් වෙන්න ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට ඇඳලා බෑ 3D විදිහට. අපි මේක බලන්න ඕනේ පැත්තෙන්. කියන්නේ මෙන්න මේ වගේ ඇන්ගල් එකක් තියෙනවා. 2D විදිහට තමයි බලන්න ඕනේ. මේ තියෙන්නේ පොළොව මට්ටම. මේ තියෙන්නේ බිල්ඩිමේ මට්ටම. බිල්ඩිමේ එන්ට්‍රන්ස් එකේ මට්ටම. හරි. ඒතකොට ඔන්න විදිහට 2D ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා height එක entrance එකේ height එක 1.5 meters කියලා. මේ දත්ත ටික දා ගන්න ඕන. තේරෙන්න ඕන මේ දැන් මේක horizontal line එකනේ. මේක vertical එකක්. එතකොට මෙන්න මෙතන අංශක 90යි කියන එකත් තේරෙන්න ඕන දෙයක්. එතකොට ramp needs to make angle of 12 degrees. කියන්නේ මෙන්න මේ angle එක අංශක 12යි කියලා කියනවා. අනක් අපි වීල් චෙයාර් එකත් අල්ලු කරන්නේ horizontal line එකේනේ. vertical යන්නේ නෑනේ. එතකොට මෙයා දීලා තියෙන්නේ horizontal angle එකක් කියන එකත් වැටහෙන්න ඕන. එතකොට දැන් අහනවා මෙන්න මේ රෑම්ප් එකේ දිග කීයද කියලා. අපි හිතමුකෝ මේක x කියලා. දැන් මේ සාමාන්‍ය ත්‍රිකෝණ ත්‍රිකෝණයනේ තියෙන්නේ. අපිට අර සරලම විදිහට O level ඉගෙන ගත්ත කොටසෙන් sin 12 කියන කෝණය ලියා ගන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා. හරි. මෙහෙම නැත්නම් දැන් ඔය law of sin එකෙන් ලියා ගන්න පුළුවන්. අපි දන්න කෝණ දෙකක් තියෙනවනේ මේකේ. sin 12 තියෙනවා. මේ අංශක 90 කෝණය තියෙනවා. එතකොට එයාට ඉස්සරහා පාදය තමයි ඕන. අංශක 12ට ඉස්සරහා පාදය අපි දන්නවා. එහෙනම් හරි. අපිට ෆුල් සමීකරණ ලියන්න ඕනේ. අපිට දත්ත තුනක් දන්න හින්දා ඉතුරු එක හොයාගන්න පුළුවන්. එතකොට sin 12 බෙදීම 1.5 sin 90 බෙදීම x මේ මම උඩයට මාරු කරලා ලියුවේ. ඒක අවශ්‍ය විදිහකට ලියන්න පුළුවන්. කියන්නේ උඩයට මාරු වෙනවා නම් ඔක්කොම ටික උඩයට මාරු වෙන්න ඕන. sin law එකේ උඩ තියෙන්න ඕන පාදයේ දිගම විතරයි. එහෙම එකක් නැහැ. හරි. මෙන්න මේක සුළු කරා නම් හරි. එතකොට x කියන්නේ 1.5 වැඩි කිරීම sin 90 බෙදීම sin 12. මේ කැල්ලේ ගහලා ගන්නත් පුළුවන් sin 12 මොකද අපි දන්නේ නැහැනේ. එතකොට මේ සම්පූර්ණ ටික ගහුවනම් උත්තර එනවා. sin 91යි කියලා මම නම් දන්නවා. ඒ වුණාට ඕගොල්ලෝ ඒක කැල්ලේ ගහලම අන්තිම උත්තරේ ගන්න. අන්තිම දශම 2.5 මීටර කියලා එනවා. දැන් අපිට දීලා තිබ්බේ 1.5 මීටර්ස් කියලානේ. දැන් මේකත් දශම ස්ථාන එකකින් තිබ්බාම ඇති. ඒ කියන්නේ x සමානයි 7.2 මීටර කියලා අන්තිම අවසන් උත්තරේ තිබ්බනම් හරි. අපි දෙවෙනි කාණ්ඩයට යමු බලන්න. එයා කියනවා ගහක් තියනවලු. අපි ගහ ඉස්සරහා හිටගෙන ගහේ මුදුන දිහා බැලුවොත් අංශක 30ක් තමයි අපි S උස්සන්න ඕන කියලා. ඒ කියන්නේ S ඇන්ගල් කරන්න ඕන අංශක 30යි කියලා කියනවා. ඒ කියන්නේ අපි මෙහෙම ඉන්නවනම් පොළොව මෙහෙමනම් අපේ තිරස් මට්ටම මේක අපි මෙන්න මෙහෙම අංශක 30කින් බලනවා. මේ වගේ තැනක තමයි ගහේ මුදුන තියෙන්නේ. මම ගහ ඇඳගන්නෙත් මෙහෙම. මොකද ගහ කියලා මේකට ඝනත්වයක් දීලා ඊට පස්සේ ගස් කොළ මේ කොළ ගෙඩි මල් මේවා ඔක්කොම ඇඳොත් මේක අපිට පේන්නේ නැතු වෙන ලක්ෂණ ටික. අපි පුළුවන් තරම් බේසික් කරගන්න ඕන මේ අපිට දීලා තියෙන ගැටලුව.
මොකද ගණන් කියන්නේ මේ මැස් කියන්නේ නිකන් සෑහෙනම් බේසික් දෙයක් මේ. ඒකයි ඔක මේ සෑහෙනම් ඔය රියල් වර්ල්ඩ් එකේ දේවල් වලට ගොඩක්ම සම්බන්ධ වෙන්නේ. එතන අංශක 30යි. මෙයා කියනවා මීටර් 20ක් ඈතින්ලු තියෙන්නේ. කියන්නේ මේ දිග මීටර් 20යි. අපේ ඇස් මට්ටම තියෙන්නේ 1.6 මීටර් උඩින්ලු. ඉතින් තියෙන දත්ත මේ ටික තමයි. එහෙනම් දැන් මෙන්න මේ ගහේ උස තමයි අහන්නේ. h. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕන මෙන්න මේක. මේ මෙතන 20 නම් මේ ටිකත් 20යි. ඊපස්සේ මෙතන h තමයි ඕන. මෙතනත් 1.6යි. ඒ අපෙන් අහන එක මොකක්ද කියන එක කියන්නේ h කියන එක හරියට ලකුණු කරගත්තාම අපිට අවසන් උත්තරේ මේ එකපාර ගන්න පුළුවන්. නැත්තම් බැරි වෙලාවත් අපි හිතුවොත් ත්‍රිකෝණ මේක නම් මුලින් මේ x කියන උස හොයලා ඉමු. ඊට පස්සේ x ට මෙන්න මේ 1.6 එකතු කරා නම් මුළු උස එනවා කියලා අපිට සමහරවිට ගානේ අගදී ඔය 1.6 එකතු කරන්න අමතක වෙනවා. ඒ නිසා තමයි මේ අපි වුණත් අර අන්තිම ඒගොල්ලෝ අහන එක තමයි අපි h කියලා දාගන්නේ. එතකොට මෙන්න මේ උස අපිට ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණයට අදාළ උස ගන්න පුළුවන්. h ඍණ 1.6යි කියලා. හරිනේ. මොකද මේ ටික 1.6යි. මේක තමයි අපි දැන් ඔක්කොම මේ ගාන හදන ත්‍රිකෝණේ. මේ කොටසෙන් ලොකුවට වැඩක් නැහැ. එතකොට මේක අංශක 90යි. කියන ටැන්ජන්ට් ෆන්ක්ෂන් එක දාන්න කියලා. කලින් තිබ්බේ සයින් ෆන්ක්ෂන් එක දාන්න කියලා. එතකොට මේකේ මේ මෙන්න මේ බේසික් එකෙන් තමයි සොලියුෂන් එකට යන්න තියෙන්නේ. හරි. මෙන්න මේකත් ටිකක් දැනන් ඉන්න ඕන. මොකද සයින් ලෝ එකෙන් හදන්න කිව්වොත් ওই විදිහට තමයි හදන්න තියෙන්නේ. එතකොට මේ ගානට ගියොත් tan ෆන්ක්ෂන් එක අපි දැම්මොත් මේක ත්‍රිකෝණයට දැන් tan ෆන්ක්ෂන් එක දාන්නෙත් කියන්නේ ඒගොල්ලෝ හින්ට් එක දුන්නත් නැතත් එන්න ඕන මොන දත්ත ටිකද අපිට දීලා තියෙන්නේ කියන එක. එතකොට මේ අංශක 30යි කියන කෝණේ දීලා තියෙනවා. එයාට ඉස්සරහින් තියෙන පාදය තමයි හොයන්න තියෙන්නේ. ඊට පස්සේ එයාගේ බද්ධ පාදයක් දීලා තියෙනවා. සම්මුඛ පාදය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ වෙන්නේ කොයි රේෂියෝ එකකටද කියන එක අපිට මතක තියෙන්න ඕන. දැන් sin cos වලට නම් කර්ණය සම්බන්ධයි. කර්ණය සම්බන්ධ නැති එක තමයි tan එක. එහෙනම් මේකට tan 30 කියලා ලියා ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයට සම්මුඛ පාදයේ බැදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ h ඍණ 1.6 මීටර බද්ධ පාදයේ 20 මීටර. හරි. මේ මීටර ලියන්න ඕනේ. මේක අපි සුළු කරගත්තා නම් හරි. h කියන්නේ 20 වතාවක් tan 30 ධන 1.6. මේක අපි කැල්ලේ ගහද්දී මෙහෙම මේ වරහණක් දාන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ ප්ලස් එක පැටලෙන්න පුළුවන්. tan හරි sin හරි මොකක් හරි කෝණයක් අපිට දාන්න තියෙද්දි අනිවාර්යෙන් මේ වරහණක් තියෙනවා නම් වරහණ ඕපන් කරන්න ඕනේ. ඒ අදාළ කෝණේ දාලා වරහණ ක්ලෝස් කරලා හරියට මේ ಗುಣ කිරීම ටික දා ගන්න ඕන. ඒ වගේම මෙන්න මෙතනත් මේ විදිහට වරහණක් දැම්මොත් සමහරලාට හොඳයි. ඕගොල්ලන්ට ටිකක් අර තාම පැටලෙන්න ටිකක් ඉඩ තියෙන හින්දා
නැත්නම් එතන ලොකුවට වරහන ඕනේ නැහැ. ගණන් ටිකක් හදලා බලන්න මේ කැල් එක පොඩ්ඩක් හුරු වෙන්න මේ ගණන් වලට. ස්ටේනවා 13.1 මීටර්ස් කියලා. ඉතින් මේ ගානම ඕනනම් ඒගොල්ලන්ට කියන්න පුළුවන් law of sine වලින් හදන්න කියලා. එහෙම කිව්වොත් මොකද කරන්නේ? එතකොට මේකේ අංශක 30 කෝණේ තියෙනවා. එයාට ඉස්සරහා තියෙන පාදය දන්නවා කියන්නේ ඒක තමයි හොයන්න තියෙන්නේ h ඍණ 1.6. ඊට පස්සේ මේක අංශක 30 නම් මේක අංශක 60යි කියලා දන්නවා. එහෙනම් sin 60 බෙදීම එයාට ඉස්සරහා තියෙන පාදේ දිග 20යි. කියන්නේ sin 30 බෙදීම h ඍණ 1.6 සමානයි sin 60 බෙදීම 20යි කියලා. ඊට පස්සේ මේක h ඍණ 1.6 උත්ත කරගෙන 20යි sin 30 බෙදීම sin 60 මේක h එවුවනම් හරි. මේක වෙනම හොයලා ඒකට 1.6 එකතු කරන්න. හරි. තුන්වෙනි ගානට යන්න බලන්න. අපිට කියනවා ෆ්ලැග් පෝල් එකක් තියෙනවලු. මේ පොළොවේ ඊටවල තියෙන. එයාගේ 8 meters දිග ෂැඩෝ එකක් වැටෙනවලු. සන්ගේ එලිවේෂන් එක කියන අංශක 45යි කියලා. කියන්නේ සන්ගෙන් කෙලින්මනේ මේ ෂැඩෝ එක වැටෙන්නේ. මෙහෙම ත්‍රිකෝණයක් තමයි වැටෙන්නේ. මෙන්න මෙහි තමයි සන් ඉන්නේ. හරි. මෙයා තමයි ෂැඩෝ එකේ දිග. හරි. එයා 8 meters කියලා කියනවා. මේ h තමයි අහන්නේ. මේ අංශක 45යි කියලා කියනවා. එතන අංශක 90යි කියන එක අපි දැනගන්න ඕන. ඉතින් මේ ගානේ මත් කියලා තියෙන විදිහට ටැන්ජන්ට් ෆන්ක්ෂන් එක යූස් කරලා හදන්න පුළුවන්. ඒතකොට අර කලින් ගාන වගේම තමයි මේක පොඩි ලේසි කතාවක් කියන්න. දැන් මේක අංශක 45යි කියලා කියනවනේ. මෙතන අංශක 90යි. ඒතර මේ කෝණෙත් වෙන්නේ අංශක 45යි. හරි. මට මේ ත්‍රිකෝණය මෙහෙම ඇඳුනට ඇත්තටම මේක සමාන කෝණ දෙකක් තියෙන ත්‍රිකෝණයක්. කියන සමාන කෝණ දෙකක් තියෙනවා කියන සමාන පාද දෙකකුත් තියෙනවා. කියන මේක සමද්විපාද ත්‍රිකෝණයක්. නම් මෙන්න මේ පාදය සමානයි. එතකොට අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ h කියන්නේ මීටර 8යි කියලා. හරි. ඕන sin ෆන්ක්ෂන් එකනොත් හදන්න පුළුවන්. law of sine වලින් sin 45 බෙදීම h සමානයි sin 45 බෙදීම 8 meters. ඉස්සරහා තියෙන පාදයේ දිග. එතකොට මේ sin 45ට 45 වෙනවා. h සමාන 8යි කියලා එනවා. මේකේ හතරවෙනි ගාන නෑ. සමහරට ඒක වෙන්න පුළුවන් එක්සෑම් එකට එන්න. මේ වගේ ගානක් එයි මේ ඉන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා යන්න මේ ගණන් ටික. සමහරට මේකේ තියෙන ගානක් වෙන්නත් ඉඩ තියෙනවා.